ආයුබෝවන් සියලු දෙනාටම සුබ දවසක්. රේස්කයි වෙතින් ගෙන එන තවත් එක් වීඩියෝ එකක් සඳහා ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනල්ලා තියෙන්නේ ඔටෝමැටික් කැම්පින් ටෙන්ට් එකක්. ට්‍රැවල් කරන්න බලාපොරොත්තු වෙන ඔයාලට සහ දැනටමත් ට්‍රැවලර් කෙනෙක් වෙන ඔයාට මේ වීඩියෝ එක ඉතාම වැදගත් වෙයි. ඉතින් ගයිස්, ට්‍රැවල් කරන ඔයාට ලේසියෙන් ගෙනියන්න පුළුවන් සහ ඉක්මනින්ම හදාගන්න පුළුවන් කැම්පින් ටෙන්ට් එකක් තමයි මේ ඔටෝමැටික් කැම්පින් ටෙන්ට් කියන්නේ. ඉතින් ගයිස්, මේ ඔටෝමැටික් පොප් කැම්පින් ටෙන්ට් එක සෙටප් කරගත්තට පස්සේ මේක ඇතුලේ ඉන්න 4 දෙනෙකුට හොඳටම ඉඩ තියෙනවා. මේකේ පතුලේ ප්‍රමාණය ගත්තාම අඩි 7ක් දිගට සහ අඩි 6ක් පළලට තියෙන නිසා 4 දෙනෙකුට ඉතාම පහසුවෙන් ඉන්න පුළුවන්. ඒ වගේම උසත් අඩි 3.5කට වැඩි. ඉතින් යාළුවනේ, මේ පොප් කැම්පින් ටෙන්ට් එකේ පෝල් හෙඩ් එකට උඩින් මෙන්න මේ වගේ කැනපේ එකක් තියෙන නිසා බොඩි වැස්සකදී කැම්පින් ටෙන්ට් එක ඇතුළට වතුර ඒමෙන් වළක්වාලනවා. ඒ වගේම මේකේ පැකින් එකේ එනවා ක්ලෑම්ප්ස් 4ක්. ඒක ඉතාම වැදගත් වෙනවා උලන් හමන විට ඔයාගේ කැම්පින් ටෙන්ට් එක පොළොවට මේ වගේ සවිකර තබා ගැනීමට. ඒ වගේම මේක ඇතුලේ තියෙනවා මේ වගේ මෙෂ් එකක්. ඒක ගොඩක් වැදගත් වෙනවා ඔයාලට මැස්සන්ගෙන් සහ මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට. ඉතින් මේ කැම්පින් ටෙන්ට් එක හැකිලීමත් ඉතාම පහසුයි. මේ පෝල් හෙඩ් එක අතින් ප්‍රෙස් කරාම එක නිකම්ම ඇකිලෙන්න පටන් ගන්නවා. මේ වැඩේට ඔයාට ලොකු වෙලාවක් ගත වෙන්නේ නැහැ. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ හිමීට නමලා ඔයා මේක ගෙනාපු කැරින් බෑග් ඇතුළට නැවත පැක් කර ගැනීමයි. මොකද හිතන්නේ යාළුවනේ, මේක ලේසි නේද? ඒ වුණාට ඔයා මේක නමනකොට බොහොම පරිස්සමෙන් කරන්න ඕන. මොකද මේක නැමෙන පැත්තට විරුද්ධව ඔයා නමන්න ගියොත් මේක කැඩෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, කිලෝ 2කටත් වඩා අඩු මේ වගේ අතේ ගෙනියන්න පුළුවන් පොඩි බෑග් එකක දාගෙන යන්න පුළුවන් මේ වගේ කැම්පින් ටෙන්ට් එකක් ඔයාලගේ ඊළඟ ට්‍රිප් එකටත් ගෙනිච්චොත් හොඳයි නේද? ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔබ සැමට සුබ දවසක්.